සාමාන්‍ය පෙළ විභාගෙට තියෙන්නේ තව මාස දෙකක් වගේ පොඩි කාලයක්. ගණිත ප්‍රශ්න පත්‍රයට එන අනිවාර්ය ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරන්න විභාග ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරන්න තමයි මේ වීඩියෝ සීරීස් එක අරගෙන එන්නේ. මේක දිගටම විභාගයේ ලං වෙනකම්ම අරගෙන එනවා. ඉතින් මේ වීඩියෝ ටික බැලුවොත් මොකුත්ම මොකුත්ම කරගෙන නැති එකෙට උනත් ගේමක් ගහලා මැච් එකක් ගහ ගන්න පුළුවන්. උන්ට උදව්වක් විදිහටයි අනිත් බලනේ උන්ට මේ තමන්ගේ තව තියෙන ගැටලු ටික විසඳගෙන ගාන හරියට හදන්නේ කොහොමද සරලව ඉක්මනට පහසුවෙන් හදන්නේ කොහොමද කියලා පොඩි මේ දේවල් ටිකක් එක්ක ගණන් ටිකක් සම්පූර්ණ මේ පැහැදිලි කරනවා මේ වීඩියෝ සීරීස් එකේදී. ඉතින් ඔයාලගේ තව යාළුවෝ ඉන්නවා නම් මේක දැනුවත් කරන්න. වැඩි කතා නැහැ. අපි යමු වීඩියෝ එක බලලා මේ තේරුම් අරගෙන විභාගයට ගිහලා මැච් එකක් ගහපන්. අද කතා කරන්නේ සමගාමී සමීකරණ 2020 2021 2020යි 21 22 පේපරේ සමගාමී සමීකරණ ගැටලු දෙක සම්පූර්ණයෙන් සාකච්ඡා කරනවා. හදන විදිය පවා හදන්න පුළුවන් ලේසිම පහසුම ඉක්මනට හදන්න පුළුවන් ඔක්කොම මෙතන ටික කියලා දෙනවා. 2020යි 21 22 පේපරේ හොයාගන්න පුළුවන් නේ. පාස් පේපර් වලට අකුඹල හැම එකා ගාම තියෙනවන්නේ. ටක් ගාලා වීඩියෝ එක නවත්තලා මේ පොත අරන් එනවා. ඊට පස්සේ වැඩේ පටන් ගමු. හරි. 2020 මම පේපරේ මුලින්ම කතා කරනවා. පෙරලා ගත්තනේ. තියෙන්නේ ශාලාවක් සුදු නෙළුම් මල් වලින් සහ රතු නෙළුම් මල් වලින් සරසලා තියෙනවා. අනවශ්‍ය ටික මේ ටික අහගන්න. මේ දැන් මේ තියෙන්නේ පත හැල්ලන්නේ බා. මේ මාර ලොකු ගාණක් තියෙන්නේ සහ මේකේ මේ ප්‍රශ්න වලට යන්නත් කලින් ලොකු ඡේදයක් තියෙනවා රූල් 4ක. දැන් ඔය ඡේදෙම කියවලා තේරුම් අරගෙන ආපහු කියවලා දත්ත ටික දාගෙන ආයෙ මගේ අරන දත්ත ටික දාගෙන ඔයා කියවගෙන තේරුම් අරගෙන යනවට වඩා ලේසි ක්‍රමයක් මම කියන්නම්. ඔයා මේ ඡේද කියවගෙන යන දත්ත ටික තියෙනවනේ. ඔයා විභාගේ ප්‍රශ්න ලියන වෙලාවට කොළ කැල්ලක නෝට් ඩවුන් කරගෙන ඵලයන් ඔය කැල්ල. එතකොට ආපහු මුලින් ඉඳලා මේ ඡේදේ මහා පත හැල්ල කියවන්න දෙයක් නැහැ. මොකද මේක ඇතුලේ තියෙන අන්තර්ගතය ඔයා දාගෙන ඉවරයි. මම ඒක කරලා පෙන්නන්නම්. දැන් මොකක්ද කියන්නේ? ශාලාවක් සුදු නෙළුම් මල් වලින් සහ රතු නෙළුම් මල් වලින් සරසලා තියෙනවා. සුදු නෙළුමුයි රතු නෙළුමුයි තියෙනවා. එච්චරයි. එතනින් හැඩේ කැල්ල වැඩක් නැහැ. ආයෙත් කියවන්නත් එපා මුලින් කියවද්දී. ඒ සඳහා යොදාගත් සුදු නෙළුම් මල් සංඛ්‍යාවේ 3 ගුණය සුදු නෙළුමුයි රතු නෙළුමුයි තියෙන්නේ. සුදු නෙළුම් තියෙනවා රතු නෙළුම් තියෙනවා. හරිද? ඒ සඳහා යොදාගත් සුදු නෙළුම් මල් සංඛ්‍යාවේ 3 ගුණය රතු නෙළුම් සංඛ්‍යාවට වඩා 100කින් වැඩිද? සුදු නෙළුම් වල 3 ගුණය ඔන්න ඒක මම දාගත්තා. රතු නෙළුම් වලට වඩා 100ක් වැඩි. අයන රතු නෙළුම් වලට 100ක් එකතු කරපුවාමනේ සුදු නෙළුම් වල 3 ගුණය එන්නේ. සුදු නෙළුම් වල 3 ගුණය රතු වලට වඩා 100ක් වැඩි න රතු වලට 100ක් එකතු කරපුවාම එන ගාන නේද උකට සමාන වෙන්නේ. ඔන්න පළවෙනි එක දාගෙන ඉවරයි. ඊට පස්සේ යමු ඉස්සරහට. සුදු නෙළුම් මලක් රුපියල් 12යි රතු නෙළුම් මලක් රුපියල් 11යි. සැරසීමට යොදාගත් මෙම නෙළුම් මල් සංඛ්‍යාවට රුපියල් 1600ක් ගියා. සුදු නෙළුමක් කීයද? සුදු නෙළුමක් කියලා කියනවා රුපියල් 12යි. රතු නෙළුමක් කීයද කියන්නේ? රුපියල් 11යි. රුපියල් 11යි. මුළු ගාන 1600. හරිද? ඉතින් සුදු නෙළුම් යම් කිසි ප්‍රමාණයකයි රතු නෙළුම් යම් කිසි ප්‍රමාණයක තියෙන්නේ. උන් දෙන්නගේ එකතුව නේ 1600 වෙන්න ඕනේ. අපි දන්නේ නැහැ මේව කොච්චරක්ද තියෙන්නේ මේව කොච්චරක්ද තියෙන්නේ කියලා අපි දන්නේ නැහැ. හැබැයි එක මලක් 12යි. එහෙනම් මල් 10ක් තිබ්බොත් 10 වැඩි කිරීම 12නේ. මෙතන මල් 20ක් තිබ්බොත් 20 වැඩි කිරීම 11. එහෙනම් මල් තියෙන ගාන මේ මිලෙන් වැඩි කරා නම් මෙතන රතු නෙළුම් මල් වල ගානක් වෙනවා සුදු නෙළුම් මල් වල ගානක් වෙනවා. හරිම සරලයි. හරිද? ඔන්න දැන් මේ මුළු ඡේදේ තියෙන ඔක්කොම දාගෙන ඉවරයි. ආයෙ උඹට ඡේදේ කියවන්න අවශ්‍ය නැහැ. හරිද? ආයෙ මුලින් ඉඳලා ඡේදේ කියවන්න යන්න එපා. මෙහෙම නෝට් එකක් දාගන්න. කියවන පළවෙනි පාරෙන්ම ඊට පස්සේ කියනවා සැරසීමට යොදාගත් සුදු නෙළුම් මල් සංඛ්‍යාව x ද රතු නෙළුම් මල් සංඛ්‍යාව y ද ලෙසගෙන ඉහත තොරතුරු ඇතුළත් සමගාමී සමීකරණ. ඉතින් බං සමගාමී සමීකරණය අපි දැන් ගොඩනගලා ඉවරයි. සුදු නෙළුම් සංඛ්‍යාව x ලු. රතු නෙළුම් සංඛ්‍යාව y ලු. මේ සුදු නෙළුම් සංඛ්‍යාවත් අපි අරන් ඉවරයි. ආයේ මේකේ අමුතුවෙන් අපිට හොයන්න දෙයක් තියෙනවද? මූ x ලු මූ y කියලා කියනවා. ඉතින් ඕක පල්ලෙන් ලියාගමු මෙහෙම. 12 ඒවා x ප්‍රමාණයක් නේ. රුපියල් 12යි මල් ගාණෙන් වැඩි කරපුවම සුදු නෙළුම් මල් ගාන. 11 වැඩි කිරීම y කියන්නේ රතු නෙළුම් මල් සංඛ්‍යාව.
එකතු 1600යි. ඔන්න දෙවෙනි සමීකරණය. උඩ තියෙන්නේ පළවෙනි සමීකරණය. 3 වැඩි කිරීම x සමානයි රතු. රතු ධන 100. රතු කියන්නේ y. y ධන 100. ඔන්න පළවෙනි සමීකරණය. හරිද? මෙන්න මෙන්න 1 මෙන්න 2. සමීකරණ දෙක හදාගෙන ඉවරයි අපි ගාන පටන් ගන්නත් කලින්. ඉතින් ඔය දෙක ලියා ගන්නවා ඔය රෝමන් නම්බර් එකේදී. මම මේක උඩින් ලියා ගන්නම්. 12යි x ධන 11යි y සමානයි 1600යි දෙවෙනි සමීකරණය. ඊට පස්සේ අපිට කියනවා රටක් ගාලා යම් සමගාමී සමීකරණය කියලා විසඳා සුදු නෙළුම් සංඛ්‍යාවයි රතු නෙළුම් සංඛ්‍යාව වෙන වෙනම හොයන්න. මේකේ සමගාමී සමීකරණ විසඳන්න ගොඩක් විදි තියෙනවා. දැන් මේ ගානේ විදිහට හදන විදිය මම කියන්නම්. ඔයාලට ඉස්සරහට ඕන නම් මම මේ සමගාමී සමීකරණ හදන ආකාර වෙනම වීඩියෝ එකක් කරලා දාන්නම්. ඒක අවශ්‍ය කට්ටිය ඉන්නවා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. මම යාට මේ වීඩියෝ එකක් කරලා දාන්න වෙනම සමගාමී සියලුම හදන ආකාර. මේක හදන විදිය බලමු. මොකද්ද කරන්න තියෙන්නේ? 3x y තියෙනවා. මෙන්න මේ සීන් එකක් තියෙනවා. මේක අපිට මෙහෙම ගන්න පුළුවන් නේද? 3x y ධනනේ තියෙන්නේ. මූත් ගමු එහා පැත්තට. සාමාන්‍ය සමගාමී එහෙම තමයි අපි ලියන්නේ. ඒ කියන්නේ නොදන්න පද දෙක එක පැත්තේ තියාගන්නවා. දන්න පදේ එහා පැත්තෙන් දාගන්නවා. y මෙහෙට ගත්තාම එකතු වෙලානේ තියෙන්නේ. මෙහෙට ගද්දි මොකද වෙන්නේ? ඍණ වෙනවා. සමානයි 100යි. පළවෙනි සමීකරණයම තමයි. අගයන් වෙනස්ුන්නේ නැහැ නේ. එහෙට මෙහෙට දාගත්තානේ. හරි. දැන් මේ දෙකෙන් අපි හොයාගන්න ඕනේ එක්කෙනෙක්ව බලන්න අපිට කාවද ලේසියෙන්ම සමාන කරන්න පුළුවන් වෙන්නේ. y 11ට ගේනවා එකද ලේසි? 3 12ට ගේන එකද ලේසි? 3 12ට ගේන එක ලේසිනේ 4ෙන් ගුණ කරන්න තියෙන්නේ. අරු ගන්නවා නම් 11ෙන් ගුණ කරන්න ඕනේ. ඒතර මූත් 11ෙන් ගුණ කරන්න ඕනේ මූත් 11ෙන්. ඒක පොඩ්ඩක් කරදරයි. අරක ලේසිනේ. අපි ඒක දාමු. එහෙනම් 3 12x කරන්න 3x 12x කරන්න 4ෙන් ගුණ කරන්න බෑ. පළවෙනි සමීකරණය ගුණ කරනවා 4ෙන්. බලමු ගුණ කරලා. පළවෙනි සමීකරණය ගුණ කිරීම 4. මේ පිළිවෙලට ස්ටෙප් බයි ස්ටෙප් දාගන්න. එතකොට ඔයාලට වරදින්නේ නැහැ. 3 වැඩි කිරීම 4 මොකක්ද එන්නේ 12x ඍණ 4 වැඩි කිරීම මේක y 4y 4 වැඩි කිරීම 100 400යි. මේක ඇවිල්ලා තුන්වෙනි සමීකරණය. අපි අලුතෙන් හදාගන්න හැම සමීකරණයකටම අලුතෙන් ඉලක්කමක් දාගත්තොත් හොඳයි ඈ. හොඳයි නේ මේක දාගන්න. හරිද? ඊට පස්සේ දැන් අපිට තියෙනවා අහන්න 12x ඇවිල්ලා 12x ඇවිල්ලා දෙන්නම ධන මුත් ධන. එහෙනම් කපන්න මොකද කරන්නේ? ධන දෙන්නේ කැපෙන්න නම් එක්කෙනෙක්ගෙන් එක්කෙනෙක් අඩු වෙන්න එපේ. එහෙනම් ඔයා මෙයාගෙන් මෙයා හරි අඩු කරන්න. ඒක අපිට හදාගන්න ලේසි වෙන්න මෙන්න මෙතන වැඩි ගාණ තියෙන එකෙන් අනිත් එක අඩු කරොත් එහෙම අපිට අවසානට එන උත්තරේට ඍණ ගාණක් එන එක නැති වෙනවා. 400න් 1600ක් අඩු කරොත් ඍණ වෙනවනේ. හැබැයි 1600න් 400ක් අඩු කරොත් ඍණ වෙන එක වළක්ව ගන්න පුළුවන්. එහෙනම් අපි දෙවෙනි සමීකරණයෙන් තුන්වෙනි සමීකරණය අඩු කරමු. දෙවෙනි සමීකරණය අඩු කිරීම තුන්වෙනි සමීකරණය. දෙකෙන් 3 අඩු කරපුවම කීයද? මෙතන එනවා 12x 12x ගෙන් අඩු වෙනවා 12x කැපෙලා යනවා. අපි ලියලම ඉමු 12x ධන 11y ඍණ මේක ලිව්වා. ඔන්න ඊට පස්සේ දෙවෙනි සමීකරණේ කෑල්ල තුන්වෙනි සමීකරණේ කෑල්ල sorry මේක දාගන්නවා 12x ඍණ 4y අඩු කරන වෙලාවට වරහන දාලා අඩු කරන්න. මොකද ඔයාලා මේක පටල ගන්නවා මේ නැත්තම් මේ ඍණයි ගුණ කරලා ධන කරන්නතෝ පටලගෙන පිස්සු ගෙල්නවා. අනිවාර්යෙන් ඒක හින්දා වරහන දාලා අඩු කරන්න අඩු කරන්න. 1600න් අඩු වෙනවා මේ පැත්තේ තියෙන 400. උතර මේ පැත්තේ එනවා 1200යි. මෙතන වරහන සුළු කරමු 12x ධන 11y ඍණ 12x ඍණ ද නෑ. ඇයි? ඍණ තියෙනවා මෙතනත් ඍණ. මෙතන ධන තිබ්බේ ධනයි ඍණයි ඍණයි ධන වරහනෙන් එළියට එද්දී ලකුණු හරියට සලකලා බලන්න ඕනේ. ඍණයි ධන 4යි 12x ට ඍණ 12x ධන 12x කැපෙනවා. 11 ධන 4 කියන්නේ කීයද? 15යි. 15y සමානයි 1200යි. ඉතින් 1200 15න් බෙදන්න තියෙන්නේ කීයක් එනවද? අපි මේක 5න් කැපුවොත් 3ක් එනවා. 5න් කැපුවොත් 240ක් එනවා. 240 කියන්නේ කීයද? y කියන්නේ 80යි. එහෙනම් y කියන්නේ රතු මල් තියෙනවා 80ක්. හරිනේ?
ගාන හරිය නේද? 8 වරක් 15 කියන්නේ 10යි 80යි 40යි 120යි 1200 හරි. ඔහොම තමයි රතු මල් හොයන්නේ. සුදු මලුත් හොයන්න කියනවා. මේක මම මකනවා. y කියන්නේ 80යි. එහෙනම් සුදු මල් හොයන්න සුදු කියන්නේ x නේ. මේ සරලවම තියෙන සමීකරණය මේකනේ. අපහම පළවෙනි සමීකරණයට ඕක ආදේශ කරනවා. ඒක අපි ලියනවා මෙහෙම. y සමානයි 80 එකට ආදේශයෙන්. ඔය කැල ලියන්න ආදේශයෙන් මෙතන දානවා 3x ඍණ 80 සමානයි 100 80 එහා පැත්තට දානවා. ඒතර 180යි ඍණනේ එහා පැත්තටදී දානවා 3x. එහෙනම් දෙපැත්තම බෙදනවා කීයෙන්ද? 3ෙන් x සමානයි කීයද? 60යි. එහෙනම් y සමානයි 80යි x සමානයි 60යි. සුදු මල් 60යි රතු මල් y නේ රතු මල් 80යි. හරි. ඊට පස්සේ මොකද කියන්නේ? ඔන්න සමගාමී සමීකරණ විගල විසඳලා ඉවරයි. මම මේක ඔයාලට පැහැදිලි කරපු හින්දානේ මෙච්චර වෙලා ගියේ. නැත්තම් බං මේක සුළු කරන්න මහ ලොකු දෙයක් නෙමෙයි. එකතු කරන්න අඩු කරන්න පුළුවන් එකට මේක මේ සමීකරණ දෙක හදලා ඉවර කරන්න අපිට විනාඩි දෙකක්වත් ගියේ නෑනේ. සුළු කරලා දාන්න ඕන විනාඩියක් දෙකක් ගියාගෙමු. එතකොට එතන විනාඩි 4යි බං. ඒතර ඉතුරු කෑලි දෙකටත් තව විනාඩි දෙකක් විතර ගියොත් එහෙම දෙකක් තුනක් ගියාගෙමු. විනාඩි 7ක් 8ක් ඇතුළත මේ ගානක් හදන්න පුළුවන්. සාමාන්‍යයෙන් උඹලට විනාඩි 10 15 එක ගානකට වෙන් වෙනවනේ. එතකොට 15ක් විතර වෙන් වෙනවනේ සාමාන්‍යයෙන්. ඉතින් මේ විනාඩි 15ක් කියන්නේ විනාඩි 7න් 8න් මේ ගාන හදලා ඉවර කරන්න පුළුවන්. සරල දේවල් තියෙන්නේ. හරිද? අමාරු කරගන්න එපා බොරුවට. රතු නෙළුම් මල් සඳහා වියදම් කළ මුදලේ සුදු නෙළුම් සඳහා වියදම් කළ මුදලේ වෙනස රුපියල් 150කට වඩා වැඩි බව. එහෙනම් රතු මලක් කීයද? රතු මල් ගාන කීයද? සුදු මලක් කීයද? සුදු මල් ගාන කීයද කියලා ගත්තා. ගුණ කරලා බලන්න තියෙන්නේ. සුදු මලක් රුපියල් 12යිනේ. 12යි. සුදු මලක් රුපියල් 12යි. 12 ඒවා 60ක්. 12 60ක් කියන්නේ කීයද? 12 වරක් 6 72යි. ඒ කියන්නේ 720යි. රතු මලක් 11යි. 11 ඒවා 80ක් කියන්නේ 88යි 880යි. එහෙනම් මේ දෙන්නගේ වෙනස කීයද? 880ෙන් අඩු කරනවා 720ක්. 0.6යි 1යි. ඒ කියන්නේ කීයද? 160යි. මොකද්ද කියන්නේ? හරිනේ. එතකොට කතාව ලියන්න රතු නෙළුම් මල් සඳහා වියදම් කළ මුදලේ සුදු නෙළුම් මල් සඳහා වියදම් කළ මුදලේ වෙනස රුපියල් 160ට වඩා වැඩි කියන කතාව ලියලා පෙන්නන්න. මොකද බව පෙන්නන්න තියෙන්නේ. ඕකයි සමගාමී කෑල්ල. B part එකත් මම ඔහොම කතා කරලා දාන්නම්. පොඩි කෑල්ලක් තියෙන්නේ. ඇති දෙයක් නැහැ. මම හිතනවා ඔයාලට මේක තේරෙන්නේ නැති කියලා. ඉස්සරහට මම පුළුවන් වුණොත් සමගාමී සම්පූර්ණ විසඳන ආකාර සෙට් එකම පැහැදිලි කරලා වීඩියෝ එකක් ගේන්න. part A ඉවරයි. ඒ කියන්නේ ලකුණු සාමාන්‍යයෙන් 7ක් 8ක් අරගෙන ඉවරයි දැන්. ඊළඟ කැලම මොකක්ද තියෙන්නේ? පහත් දැක්වෙන සූත්‍රයේ h යුක්ත කරන්න. අයියෝ හරිම සරලයි. u සමානයි මූල 2gh. මොකද්ද කරන්න තියෙන්නේ? වර්ගමූලයක් තියෙනවා. මේ පැත්තේ නිකන් එකක් තියෙනවා. නිකන් u අකුරක් තියෙනවා. වර්ගමූලයක් අයින් කරන්න මොකද කරන්නේ? h යුක්ත කරන්න තියෙන්නේ. වර්ගමූලයක් අයින් කරන්න මොකද කරන්නේ? දෙපැත්තම වර්ග කරනවා. වර්ග කරපුවම වර්ගමූලය නැති වෙනවා. මොකද මූල දෙක වැඩි කිරීම මූල දෙක කියන්නේ බා දෙක. ඔකේ සරල උදාහරණයක් ගන්න මම මෙතන. වීඩියෝ එක දික් වෙන හින්දා මම මේක දැනට පැහැදිලි කරන්නේ නැහැ. මූලයක් එම මූලයෙන්ම ගුණ වුණොත් එහෙම උත්තරේ එන්නේ මූලයේ ඇතුලේ තියෙන ඉලක්කම. ඕ බීජීය පදේ හෝ ඕන එකක්. එතකොට මෙයාගේ මූල නැති කරන්න නම් ඌ උගෙන්ම ගුණ කරන්න ඕනේ. උගෙන්ම ගුණ කරනවා කියන්නේ වර්ග කරනවා. එහෙනම් දෙපැත්තට දාන්න වර්ගය. u වර්ගය මේකෙත් වර්ගය. දැන් u වර්ගය සමානයි වර්ගයට වර්ගමූලය සුළු වෙනවා 2gh. h යුක්ත කරන්න තියෙන්නේ දෙපැත්තම 2g ගෙන් එකපාරම බෙදන්න කමක් නැහැ. දෙකෙන් බෙදලා g වලින් බෙදුවත් අවුලක් නැහැ. 2g ගෙන් එකපාර බෙදුවත් ප්‍රශ්නයක් නැහැ. 2g සුළු වෙනවා h සමානයි u වර්ගය බෙදීම 2g. ඕක තමයි උත්තරය. අපි අංක 2021 22 ගන්න. හරි. දැන් තියෙන්නේ 2021 22 පේපරේ. ගත්තනේ පේපර් එක ගත්තනේ. හරි. මේකයි. ප්‍රශ්න කියවමු ඉස්සෙල්ලා. ප්‍රශ්න කියවන ගමන් දත්ත ටික දාගෙන යමු. ඉස්සෙල්ලා ගාන කියව මතකනේ. ප්‍රශ්න කියවන ගමන් දත්ත ටිකක් දාගෙන යනවා. මාත් එක්කම කරමු පුළුවන් නම්. නැත්තම් බලන් ඉන්න ඉස්සෙල්ලා ඊට පස්සේ ඔයාලා කරන්න. හරි. ප්‍රාථමික පාසලක කාමර තුල ඇත්තේ චතුරස්‍රාකාර මේස සහ වෘත්තාකාර මේස පමණි. ප්‍රාථමික පාසලක් තියෙනවා.
කොටු හතරැස්. හතරැස් මේස තියෙනවලු වෘත්තාකාර මේස තියෙනවලු. හරිද? සෑම චතුරස්‍රාකාර මේසයක් වටා පුටු 4 බැගින්ද. මේවා වටා කීයක් තියෙනවද පුටු 4ක්. ඔහොම දාගන්නම් මම. මේකක් වටා තියෙනවලු පුටු 5ක්. හරිද? චතුරස්‍රාකාර මේස සංඛ්‍යාව වෘත්තාකාර මේස සංඛ්‍යාවට වඩා 45කින් වැඩි. චතුරස්‍රාකාරයේ වගාන වෘත්තාකාර මේස සංඛ්‍යාවට වඩා 45ක් වැඩි. එහෙනම් වෘත්තාකාරයකට 45ක් එකතු වුණාම චතුරස්‍රාකාරයක වෙන්න බෑ. මුට වඩා මූ 45කින් වැඩි නම් මූ දන 45 මූනේ. එහෙම හිතන්න පුළුවන් නේ. සරලව. වෘත්තාකාර මේස සංඛ්‍යාවට වඩා 45ක් වැඩි. වෘත්තාකාරයට වඩා 45ක් වැඩි චතුරස්‍රාකාරය. එච්චරයි. සියලුම මේස වටා තබා ඇති මුළු පුටු සංඛ්‍යාව 720. එහෙනම් මෙතන 4 ගානේ, මෙතන 5 ගානේ. මේස තව ගානක් නේ. සමචතුරස්‍රාකාර මේස යම් කිසි ගානක් ඇති, වෘත්තාකාර මේස යම් කිසි ගානක් ඇති. 4 ගානේ යම් කිසි ගානයි, 5 ගානේ යම් කිසි ගානයි. එකතුව කීයලුද? 720යිලු. එහෙනම් මෙන්න මේකේ යම් කිසි ගානක් තියෙනවා අපි ඒක දාගමු. ඔය දෙන්නගේ එකතුව කීයද? 720යි කියලා කියනවා. බලමු අපි xy මේකෙන් දීලා තියෙන්නේ. සාමාන්‍ය xy ම තමයි බං උඹලට දෙන්නේ මේ සමගාමී ගණන් වල. හරිද? බලමු xy වල මොකද්ද මේ කියන්නේ කියලා. චතුරස්‍රාකාරයව x ලු වෘත්තාකාරයව y ලු. එතකොට x වැඩි කිරීම 4ක් y වැඩි කිරීම 5ක් සමානයි 720යි. මොකද පුටු සංඛ්‍යාවනේ 720. x වගේ 4ක් තියෙනවානේ. එතකොට 4 වැඩි කිරීම x ධන 5 වැඩි කිරීම y කියන්නේ 720යි. x කියන්නේ චතුරස්‍රාකාර. පුටු 4ක් තියෙනවා කියන්නේ චතුරස්‍රාකාර. මේස ගාන 4ෙන් වැඩි කරපුවාම ඒවා වටේට තියෙන පුටු ගාන. එතකොට වෘත්තාකාර ඒවා කියන්නේ y එකක 5ක් තියෙනවලු. y සංඛ්‍යාවක නම් 5යි y. මෙතන 4යි x. y සෙට් එක එකතු පුටු ඔක්කොම කීයද? 720. මේ දෙක තමයි සමගාමී සමීකරණ දෙක. ඊට පස්සේ මොකද්ද කියන්නේ? සමගාමී සමීකරණ යුගලක් ගොඩනගා විසඳීමෙන් පාසලේ පන්ති කාමර තුර ඇති සමචතුරස්‍රාකාර මේස සංඛ්‍යාවත් වෘත්තාකාර මේස සංඛ්‍යාවත් වෙන වෙනම සොයන්න. මෙතන කීයද x? මෙතන y. ඉතින් අපි ඕක දාගමු සමගාමී සමීකරණයක් විදියට. දැනටම ලියලා ඉවරයි. මේක ලියන්න පුළුවන් 4x ධන 5y සමානයි 720 කියලා. උඩ සමීකරණය කොහොමද ලියා ගන්න වෙන්නේ? පුටු 4 ගානේ තිබ්බට අපිට මේ දීලා තියෙන්නේ මේස ගණන් වල වෙනස් දෙකනේ. එහෙනම් මෙතන 4 5 අපිට දැනට අදාළ නැහැ. අපි වටේ තියෙන ගාන දැනගන්න දාගත්තේ. x සමානයි y ධන 45. ඕක අර ඉස්සෙල්ලා මම කියපු විදිහට සුළු කරලා y මේ පැත්තට දාගත්තොත් මෙහි එකතු වෙලා තියෙන්නේ. මෙහෙට දාගද්දි එහෙනම් අඩු වෙනවා. ඍණ වෙනවා 45. මේක තමයි පළමු සමීකරණය. මේක තමයි දෙවන සමීකරණය. ඔන්න සමීකරණ දෙක ගොඩනගානක ඉවරයි. මම මේක වෙනම දාගන්නම් ටක් ගාලා. අපි දැන් මේක සුළු කරමු. හරි. ඔයාලා කියන්න බලන්න කොහොමද ඉතින් මේක සුළු කරන්න වෙන්නේ? හරි. මේක ගත්තොත් මේකෙත් අපිට එක සමීකරණයක් තව අලුත් එකක් හදාගන්න වෙනවා. මොකද සමානේව නැහැනේ බා. එකපාර කපලා දාන්න. ඉතින් මූ මුට ගේනවද මූ මුට ගේනවද? මූනේ මුට ගේන්න වෙන්නේ. මුගේනේ ලොකු ඒවා තියෙන්නේ. අරුගේ පොඩි ඒවා තියෙන්නේ. ලොකු එකා පොඩි එකාට ගේනවට වඩා පොඩි එකා ලොකු එකා විදිහට හදාගන්න එක අපිට ලේසි. මුලින්ම y හොයනවා නම් x සමාන කරගන්න. මුලින්ම x හොයනවා නම් y සමාන කරගන්න. මොකද සමාන වෙන කෙනා තමයි කැපිලා යන්නේ. අනිත් කෙනා තමයි ඉතුරු වෙන්නේ. ඔක මතක තියාගන්න. මෙතන තියෙනවා අපි x සමාන කරමු. එතකොට y හොයන්න යන්නේ. පළවෙනි සමීකරණය වැඩි කරනවා x සමාන වෙන්න නම් x නේ මේකද තියෙන්නේ. මෙතන තියෙන්නේ 4යි x. x වැඩි කරනවා 4. x වැඩි කිරීම 4. එතකොට එනවා පළවෙනි සමීකරණය 4ෙන් ගුණ කරන්නේ. 4යි x ඍණ 4යි y 45 ඒවා 4ක්. සරල විදියක් කියන්න හදන්න එකපාර වාට හදන්න බැයි නම් 45 කියන්නේ 40 ධන 5. 40 ඒවා 4ක් 4ක් 4 16යි 160යි. 5 ඒවා 4ක් 20යි. 160යි 20යි 180. ඕක ඇවිල්ලා
තුන්වෙනි සමීකරණය. අලුත් සමීකරණයක් නම් අලුතෙන් අංකයක් දාගන්න වෙනවා පුතා. හරි. ඉතින් මේ සමීකරණ දෙක සුළු කරන්න තියෙන්නේ 2යි 3යි. අපි අඩු කරමු අඩු කරන්න නෙවෙන්නේ. දෙන්නම දානනේ. 4x ධන 4x ධන. මුගේ මූ අඩු කරමු. මොකද 720 ලොකුයිනේ. ඒතර ඌ තියෙන එකගෙන් අඩු කරත් එහෙම අපිට ධන සංඛ්‍යාවකින් උත්තරය ගන්න පුළුවන්. 2 අඩු කිරීම 3. 4x ධන 5y ඍණ. වරහන දාන්න අඩු කරද්දී 720 සමානයි 720 අඩු කිරීම 180. වරහන් සුළු කරමු 4x ඍණයි ඍණයි ඉස්සෙල්ලා එකේ වගේම ධන වෙනවා 720න් 180ක් 720න් අඩු කරන්න 100ක් ඊට පස්සේ අඩු කරන්න 80ක් 720න් 100ක් ගියාම කීයද 620යි 620න් 80ක් 12න් 8ක් ගියොත් 4යිනේ එහෙනම් 620න් 80ක් ගියොත් එහෙම 540යි එහෙම තමයි ගණන් හදන්නේ ඈ 540 නැත්තම් ඕවා සුළු කරලා දඟලන්න එපා පුතේ බලන්න 180 ඉඳලා 500යි 100යි 600යි 120යි 720 හරිනේ මෙතන කැපෙනවා 4x ද 4x 5y ධන 4y කියන 9y 540යි නවරක් කීයද 54 6නේ බිංදුවක් තියෙනවා එහෙනම් 60 y සමානයි 60 දෙපැත්තම බෙදුවම 9න් ඈ දෙපැත්තම 9න් බෙදලා ගත්තේ y සමානයි 60යි එහෙනම් ඕක අපි ආදේශ කරමු තව එකකට කොහොමද ආදේශ කරන්න වෙන්නේ මෙතන ගත්ත හැකි අපි දාමු පළවෙනි එකට දාමුනේ x ඍණ කියලා එමුකෝ y සමානයි 60 එකට ආදේශයෙන් කියන කතාව ලියන්න ඕනේ මේක දාමු x ඍණ y කියන්නේ 60යිනේ 45යි 60 එහා පැත්තට දානවා x සමානයි 60 එහා පැත්තට ගියපුවම 45 ධන 60 කියන්නේ x සමානයි 105යි. x කියන්නේ මොනවද? චතුරස්‍රාකාර. y කියන්නේ වෘත්තාකාර. එහෙනම් චතුරස්‍රාකාර පුටු තියෙනවා 105. වෘත්තාකාර පුටු මේ චතුරස්‍රාකාර මේස තියෙනවා 105ක්. වෘත්තාකාර මේස තියෙනවා 60ක්. ඔන්න හොයලා ඉවරයි. ඔච්චරයි. සරල දේවල් තියෙන්නේ මේ ගණන් මේ සමගාමී සමීකරණ ගණන් වල. ඔයාලට මුකුත් නොබැයි නම් ආයෙ මුලින් ඉඳලා මේක මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ආයෙ පාරක් බලන්න. ඔයාලට හරියටම තේරෙයි වීඩියෝ එක නවත්ත තේරුම් අරගෙන වීඩියෝ එක හදලා බලන්න. සහ මේ සමගාමී සමීකරණ වල ඔච්චරයි තියෙන්නේ බං. මේ මහා ලොකුවට උඹලා මේ අමාරු කරගෙන දඟලන්න දෙයක් නැහැ. පහසුවෙන් ගොඩ දා ගන්න පුළුවන් ගාණක්. මේක අනිවාර්යෙන් කරන්න. ලකුණු 10 යන්නේ බා. ඉතුරු කෑල්ල පොඩි කෑල්ලක් තියෙන්නේ මම එකක් කියලා දෙන්නම්. මේ ලොකු ලකුණක් මේ වැඩි ලකුණක් හම්බෙන්නේ ওই සමගාමී කෑල්ලට තමයි. ඔය ප්‍රශ්නේ අපිට 20 එකේ නම් 2021 එකේ නම් පස්වෙනි ගානට ආවේ මේකේ නම් මේ තුන්වෙනි ගානට ඇවිල්ලා තියෙන්නේ සමගාමී සමීකරණ. මොකද්ද කියන්නේ? B පාර්ට් එක බලන්න. x ඍණ 1 ලියවෙන්නේ x ඍණ 1 කුඩයි හෝ සමානයි 1 2x ඍණ 1 විශාලයි ඍණ 2 ඉහත අසමානතා දෙකම තෘප්ත කරන x නිකිලමයි. අසමානතා දෙකම තෘප්ත කරන x නිකිලමය. නිකිල කියන්නේ මොකක්ද? නිකිල කියන්නේ පූර්ණ සංඛ්‍යා. එතකොට ධන නිකිල තියෙන්න පුළුවන්, ඍණ නිකිල තියෙන්නත් පුළුවන්, බිංදුව තියෙන්නත් පුළුවන්. ශුන්‍ය කියලා අපි කියනවා ඒකට. සාමාන්‍යයෙන් ඔයාලා දන්නවනේ මේ සංඛ්‍යා රේඛාව. සංඛ්‍යා රේඛාවේ තියෙන ඔන්න ඔය සංඛ්‍යා තමයි නිකිල කියලා කියන්නේ. ඒතකොට මේ තමයි නිකිල. මේ ඍණ නිකිල, ශුන්‍ය, ධන නිකිල විදිහට හඳුන්වන්න පුළුවන්. පූර්ණ සංඛ්‍යා හැබැයි භාග සංඛ්‍යා අපි ගන්න නැහැ නිකිල විදිහට. නිකිල කියන්නේ මෙන්න මේ වගේ ඒවා. පළවෙනි එකේ අපි බලමු මේ දෙකටම පොදු අගය තමයි හොයන්න කියන්නේ එක්ස්ට්‍රා දාලා. මේක එහා පැත්තට දානවා අපි x තනි කරමු. ඍණ එක තියෙන්නේ එහා පැත්තට යද්දි ධන එක වෙනවා. 1 ධන 1 කියන්නේ 2යි. x දෙකට වඩා කුඩයි හෝ සමානයිලු පළවෙනි එකේදී. හරිද? ඊළඟ එකේදී හරිනේ මං ගාන ලියාගත්තා. 1 දැම්ම ධන හරි. ඊළඟ එකේදී 2x 1 එහා පැත්තට දාමු ආයෙත් ඍණ 2 ධන 1
ඍණ 1යි එතකොට ලොකු එකෙන් පොඩි එක අඩු කරන්න ලොකු එකේ ලකුණ දාන්න. දෙකෙන් එක අඩු කරා 1යි ලොකු එකේ ලකුණ ඍණ 1යි. ඔහොමයි ධන ඍණ ඒවා එකතු අඩු කරද්දී වෙන්නේ කතාව. 2x මම මේ හැමදේම පැහැදිලි කරන්නේ මේක මොනවා හරි දන්නේ නැති ඉන්නවා නම් පොඩි තැන් හරි ඒ ටික හරි ගොඩ දා ගන්න පුළුවන් නේ. ඒකයි මේ හැමදේම පොඩි තැන් ඔයාලට පැහැදිලි කරලා කියන්නේ. හරියට අහන් ඉඳලා හරියට ඔලුවට දාගන්න ගිහිල්ලා වැඩක් කරගෙන ඊට පස්සේ. මේක බෙදමු දෙකෙන්. එතකොට අපිට එනවා x කීය දෙන්නේ x සමානයි ඍණ x විශාලයිලු ඍණ භාගයට වඩා. ඍණ භාගය කියන්නේ මෙන්න මෙතනනේ බා. ඍණ 1යි බිංදුව අතර තමයි ඍණ භාගය. ඍණ භාගයට වඩා වැඩිලු. එහෙනම් මෙතනින් එහා පැත්ත සහ උඩ එකේ බැලුවොත් එහෙම අපිට දෙකටම එහා පැත්ත. දෙක සමාන වෙන්නත් පුළුවන්. නම් මෙතන තමයි එක මාජින් එකක් අනිත් මාජින් එක මෙතනින්. භාගය එන්න බෑනේ කොහොමත්. ඒතර බිංදුවේ ඉඳලා තමයි අපිට ගන්න වෙන්නේ. එහෙනම් අපිට ගන්න පුළුවන් බිංදුව ගන්න පුළුවන් එක ගන්න පුළුවන් දෙකට සමානයි කියලා කියන හින්දා දෙක ගන්නත් පුළුවන්. එහෙනම් අගයන් ටික මොනවද? බිංදුව 1 2. මේ අගයන් ටික තමයි අපිට x ට ගන්න පුළුවන් අගයන් ටික. x නිකිලමය අගය සියල්ල බිංදුව 1 2. ඔන්න ඔය විදිහට තමයි ඉතින් ඔය මේ පේපරේ ඔය ගාන හදන්න ඉතින් සමගාමී සමීකරණ වල ඔය වගේ පොඩි කැලලකුත් පාර්ට් B එකට අහනවා සාමාන්‍ය ලකුණු 2ක 3ක කැලලක්. සමගාමී සමීකරණ තමයි වැඩිම ලකුණක් හම්බෙන්නේ. ඉක්මනට ගොඩ දා ගන්න පුළුවන් ලේසියෙන් තේරුම් අරගෙන හරියට ගොඩ දා ගන්න පුළුවන් ගැටලුවක් ඕක. ඒ ගාන අතාරින්න එපා. අනිවාර්යෙන් කරහල්ලා ඒ ගාන. මොකද උඹලට තව මාස දෙකක් විතර තියෙන්නේ. ඕක ගොඩ දා ගන්න පුළුවන් මැච් එකක් ගහන්න පුළුවන්. දිගට මේ වගේ වීඩියෝස් ටික මම දාන්නම් එක එක ගණන් පැහැදිලි කරලා පහුගිය විභාග ප්‍රශ්නවල ඔයාලට තව මොනවා හරි පාඩම් කවර් වෙච්ච නැති ඒවා තියෙනවා නම් දන්නේ නැති මොනවා හරි මොකොත්ම දන්නේ නැති දෙයක් හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න මම වීඩියෝ එකක් දාන්න බලන්නම් තියෙන වෙලාවත් එක්ක බලලා. එහෙනම් මේ කරන වැඩෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඊළඟට මේ වගේ මොකක් කර ප්‍රශ්න සාකච්ඡා කරන්න. එහෙනම් මහන්සිලා වැඩ කරනවාට ජය වේවා.